තෙරුවන් සරණයි පින්වත් ඔබ සැමට ඔබ මේ එක්ව සිටින්නේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවක් සමගයි. මහා සතිපට්ඨාන සූත්‍රය අටුවා සහ ටීකා ඇසුරින් මුල පටන් විස්තර විවරණය කරමින් නිවන් මඟ කියා දෙන උතුම් දහම් කතිකාවතට බුරුම රටේ සමත විපස්සනා භාවනා යෝගීව වැඩ සිටි දෙස් විදෙස් යෝගාවචරයින් හට භාවනා කමටහන් දෙමින් ශ්‍රී කල්යාණි යෝගාශ්‍රම සංස්ථාවට අය කිනිතුලාගල අරණ්‍ය සේනාසනයේ වැඩවාසය කරන නම කියන්නට අවසරයි පූජනීය බණ්ඩාරවිල විමල වංශ ස්වාමීන් වහන්සේව පාද නමස්කාරව පිළිගනිමු. ස්වාමීන් වහන්සේ අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ දේශනාව පවත්වන ඔබ වහන්සේගෙන් පාද නමස්කාර කොට ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි ඔබ සැමට. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණයි ඔබ සැමට. අද මේ 28 වෙනි දේශනාවුත් වේදනානුපස්සනාව තමයි දේශනා කරන්නේ. මොකද මේ වේදනානුපස්සනාව මම මුලින්ම කිව්වා ඒක ඊටාම හොඳින් ඔබ අවබෝධයට අරගෙන තමයි පුහුණු වෙන්න ඕනි. කොහොමද අවබෝධ කරගන්නේ? ඒක තියෙන්නේ අට කතාවේ. අට කතා කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ සූත්‍රය විවරණය කරන තවත් පැතිකඩක්. ඒකට කියනවා අට කතාව කියලා. ඉතින් අට කතා එහෙම නැත්නම් ඒකත් භාග්‍යවතුන් වහන්සේ තමයි අට කතා වලට මුල. වෙන කවුරුත් නෙමෙයි භාග්‍යවතුන් වහන්සේම තමයි අට කතා ඒ කියන්නේ මම කලිනුත් කියලා තියෙනවා මේක මොකක් හරි සූත්‍රයක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළාද ඒ සූත්‍රයේ තියෙන අමාරු තැන් එහෙම නැත්නම් ගැටපද ඒ යෝගීන්ට භික්ෂුන් වහන්සේලාට සහ ගිහි පිරිසට උපාසික උපාසිකා කියන ගිහි පිරිසට භික්ෂුණීන් වහන්සේලාට අමාරු නම් භාග්‍යවතුන් වහන්සේ ළඟට හෝ අනිකුත් රහතන් වහන්සේලා ළඟට ගිහිල්ලා නැවත විමසනවා. එතකොට ඒවා තමයි අන්තිමට ප්‍රකීර්ණක දේශනා කියලා ඒ රහතන් වහන්සේලා සහ ඒ කාලේ හිටි ඒ අහපු පිරිසත් මතක තියාගෙන ඉඳලා අන්තිමට පළවෙනි ධර්ම සංගායනාවේදී ඒවා සජ්ජායනා කළේ. ඒතර භාග්‍යවතුන් වහන්සේ තමයි මේ අටුවා එහෙම නැත්නම් අට කතාවටත් මූලය තබලා තියෙන්නේ. ඒතර අද අපි වේදනානුපස්සනාව අදත් සාකච්ඡාවට භාජනය කරන්නේ. වේදනානුපස්සනාව මේ ඔබ දන්නවා මහා සතිපට්ඨාන සූත්‍රයේ වේදනා 9 ආකාරයට භාග්‍යවතුන් වහන්සේ විස්තර කරලා තියෙනවා. අපි මහා සතිපට්ඨාන සූත්‍රයේ නැවත වේදනානුපස්සනා තැනට යමු. වේදනානුපස්සනා කොතන දේශනා කළා තියෙන තැනට ගියොත් එහෙම ඔබට පේනවා දකුණු වම් පැත්තේ තියෙනවා වේදනානුපස්සනා කතංචපන බික්කවේ බික්කු වේදනාසු වේදනානුපස්සී විහෙරති. මහණෙනි වේදනා කියන ඒ කියන්නේ වේදනා කෙරෙහි චෛතසිකයටි වේදනා කියලා කියන්නේ චෛතසිකයක්. මම කිව්වා මේ තියෙන්නේ රූප කර්මස්ථාන අරූප කර්මස්ථානයයි එතන නාම කර්මස්ථානයයි මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒතකොට වේදනා කෙරෙහි වේදනානුපස්සී ඒ වේදන ඒ කියන්නේ වේදනා කියන චෛතසිකය වේදනාවක් විදියට එහෙනම් විඳින දෙයක් විදියට කොහොමද ඒක දැක දැක විපස්සනා කරමින් වෙසෙන්නේ
කියලා භාග්‍යවතුන්සේ ප්‍රශ්නයක් අහලා ඉදබික්ක වේබිකු සුඛං වා වේදනං වේදේමානෝ සුඛං වේදනං වේදයාමි इति පජානාති. මේ විදිහට භාග්‍යවතුන්සේ දේශනා කරන සුඛ වේදනාවක් ඒ යෝග්‍ය විඳිනවා නම් මම සුඛ වේදනාවක් විඳින්නේ යයි කියලා දැනගන්නවා. දැනගන්නවා කියලා කියන්නේ මොකද්ද? මේ නිකන් දැනගන්නව නෙමෙයි. අපිට කොහේ හරි වේදනාවක් තියෙනවා නම් එය දැන ගැනීම නෙමෙයි. එහෙනම් මේ වේදනාව කියලා කියන්නේ ඔබ දැනගන්න ඕන සුඛ වේදනාවක් විඳින්නේ කවුද? මනස තමයි මේ සුඛ වේදනාවක් විඳින්නේ. මනසේ තියෙන වේදනා චෛතසිකයයි. ඒකත් විඳින්නේ මොන තැනින්ද? විශේෂයෙන්ම අපිට මේ වේදනාව ඒ දැනෙන විදියට කවුද මේ අවබෝධය ගන්නෙ? ජවනසිත. මේ චිත්ත වීතියේ තියෙන ජවනසිතයි මේ වේදනාව හරියට ඒ කියන්නේ මනෝද්වාර චිත්ත වීතිය වෙන්නත් ඕන. මනෝද්වාර චිත්ත වීතියේ තියෙන ඒකත් මම කිව්වා හතරවෙනි හෝ පස්වෙනි මනෝද්වාර විශේෂයෙන්ම පස්වෙනි මනෝද්වාර චිත්ත වීතියේ තියෙන ජවනසිතේ තියෙන වේදනාව ඒ වේදනාවම මේ විඳිනවා. ඒක කවුරුත් නෙමෙයි මේ විඳින්නේ. අර වේදනා චෛතසිකේ තමයි වේදනා අරමුණ රස විඳින්නේ. ඒකයි අරමුණ රස විඳින වේදනාව මේ. එතකොට එහෙනම් ඉස්ලාම සුඛ වේදනා ගැන කියනවා භාග්‍යවතුන්සේ මේ දේශනාවේදී. ඊට පස්සේ දුක්ඛ වේදනා ගැන කියනවා. ඊට පස්සේ අදුක්ඛම සුඛ වේදනා ගැන කියනවා. එහෙනම් තමයි උපේක්ෂා වේදනා ගැන කියනවා. එතකොට දැන් අපි බැලුවොත් එහෙම ඒවා ඊට පස්සේ මොකද කරන්නේ භාග්‍යවතුන්සේ සාමිස සහ නිරාමිස කියලා ආපහු දේශනා කරනවා. සාමිස කියලා කියන්නේ ගේහසිත. එහෙම නැත්නම් පංචකාම ගුණික කියලා එදා මම ඔබට කිව්වා. ඒත් මේ සක්කපඤ්ඤ සූත්‍ර අට කතාව අනුව ඊළඟට නිරාමිස කියලා කියන්නේ අත්හැරීම ප්‍රගුණ කළ සිතක තියෙන වේදනාව. සුඛ වේදනාවක් වෙන්න පුළුවන්, දුක්ඛ වේදනාවක් වෙන්න පුළුවන්, අදුක්ඛම සුඛ වේදනාවක් වෙන්න පුළුවන්. ඒ විදිහට වේදනානුපස්සනාව නව ආකාරයි කියලා අපි බැලුවා ගිය සතියේ. එහෙනම් අපි නැවත පොඩක් ඒ වේදනා නව ආකාරය සිහිපත් කරගමු අපි අර සටහනකින්. හොඳයි. ඔන්න බලන්න දැන්. සුඛ වේදනා ඉස්සලා. සුඛ වේදනා කියලා කියන්නේ අපට පහසුවක් ගෙන දෙන වේදනා. ඊළඟ දුක්ඛ වේදනා. දුක් වේදනාවක් කියලා කියන්නේ අපිට අපහසුවක් ගෙන දෙන වේදනා. අදුක්ඛම සුඛ වේදනා කියලා කියන්නේ අපිට දුක සුඛයක් හෝ අපහසුවක් ගෙන දෙන්නේ නැති වේදනා. අන්න ඒ විදිහට තමයි වේදනා තුන ඉස්ලාම විස්තර කරන්නේ. ඊට පස්සේ මේ සුඛ වේදනා සාමිස සුඛ වේදනා, නිරාමිස සුඛ වේදනා කියලා වෙන් කරනවා. ඊට පස්සේ දුක්ඛ වේදනාත් සාමිස සහ නිරාමිස දුක්ඛ වේදනා කියලා වෙන් කරනවා. ඊට පස්සේ අදුක්ඛම සුඛ වේදනාත් එහෙම නැත්නම් උපේක්ෂා වේදනාත් සාමිස සහ නිරාමිස කියලා භාවිතනාංශයෙන් වෙන් කරනවා. ඉතින් දැන් අපි දන්නවා සුඛ වේදනාවක් කියලා කියන්නේ මොකද්ද? දුක්ඛ වේදනාවක් කියන්නේ අදුක්ඛම සුඛ වේදනාවක්. ඔන්න සාමිස සුඛ වේදනා බුදුරජාණන් වහන්සේගේ දේශනාවනෝ මේ විදිහට තියෙන්නේ පංචකාම ගුණික හේවත් ගේහසිත සුඛ වේදනා. ඒ කියන්නේ පංචකාම ගුණික එහෙම නැත්නම් අපි පංචේන්ද්‍රයන්ගෙන් ගන්න ඒ අරමුණු කාම අරමුණු අනුව එහෙම නැත්නම් අපි පංචේන්ද්‍රයන්ට ඇලිලා අරමුණු ගත්තොත් ඒකට කියනවා ගේහසිත වේදනාවක් කියලා. ඒක ඉතින් සුඛ වේදනාවක් නම් ගේහසිත සුඛ වේදනාවක්. ඊට පස්සේ නිරාමිස සුඛ වේදනා කියලා කියන්නේ නෙක්ඛම්මසිත එහෙම නැත්නම් ඒවත් අත්හැරීම ප්‍රගුණ කළ වේදනාව. විට ඇතිවන වේදනාවට කියනවා නිරාමිස සුඛ වේදනාවක් කියලා. ඊළඟට මේ දුක්ඛ වේදනා ගේහසිත දුක්ඛ වේදනා තියෙනවා, නෙක්ඛම්මසිත දුක්ඛ වේදනා තියෙනවා. එතන අත්හැරීම ප්‍රගුණ කළ ඒවා තියෙනවා. ඊළඟට සාමිස අදුක්ඛම සුඛ වේදනාත් එහෙමයි. ගේහසිත අදුක්ඛම සුඛ වේදනාත් තියෙනවා. ඊළඟට නිරාමිස අදුක්ඛම සුඛ කියලා කියන්නේ නෙක්ඛම්මසිත අදුක්ඛම සුඛ වේදනා. ඒ කියන්නේ අත්හැරීම ප්‍රගුණ කළ විට ඇතිවන අදුක්ඛම සුඛ වේදනා. ඉතින් දැන් ඔන්න ඔය ටික තමයි අපි ඉස්ලාම ඉතින් මේ තියෙන්නේ මොකද්ද? මේ භාග්‍යවතුන්සේ දේශනා කරන්නේ මේ සුඛ වේදනාවක් හෝ දුක්ඛ වේදනාවක් හෝ අදුක්ඛම සුඛ වේදනාවක් කියලා භාග්‍යවතුන්සේ දේශනා කරන්නේ ඔබට නාම කර්මස්ථානයයි කියලා අපි දැක්ක මහා සතිපට්ඨාන සූත්‍ර අට කතාවේ. ඉතින් දැන් ආයෙත් ඒකට යන්නේ නැහැ අපි. මහා සතිපට්ඨාන සූත්‍ර අට කතාවේ එහෙම තිබිලා ඊට පස්සේ කිව්වා අපට මේක මේ සක්කපඤ්ඤ සූත්‍ර අට කතාවේ විස්තර කරලා තියෙනවා. මොකද මහා සතිපට්ඨාන සූත්‍රයට කලින් තමයි සක්කපඤ්ඤ සූත්‍ර අට කතාව සූත්‍රය තියෙන්නේ. ඒක 8 වෙනි සූත්‍රයනේ. මහා සතිපට්ඨාන සූත්‍රයේ 9 වෙනි සූත්‍රයයි මේ දීඝනිකාය. එතකොට ඒ නිසා ඒකේ තමයි ඔක්කොම විස්තර තියෙන්නේ. ඉතින් ඔබ දන්නවා මම එදත් කිව්වා සක්ක දේව
එහෙම නැත්නම් ඉතින් සිංහලෙන් සක්‍ර දේවයා කියලා කියන්නේ. සක්‍ර දේව. ඒ සක්‍ර දෙවියන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. එන්නේ හැබැයි හොඳටම බය වෙලා මේ මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි එන්නේ. එතකොට එන්නෙත් ගොඩාක් වයසටපත් වෙච්ච සක්‍ර දෙවිය තමයි එන්නේ. ඊට පස්සේ ඒ දෙවියන් අහනවා බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ රාජගහ නුවර තමයි ඉන්නේ. ඔබ සමහරට ඔබ අහලා තියෙන ඉන්දසාල ගුහා. ඉන්දසාල ගුහාවේ රාජගහ ඉන්දසාල ගුහා ඉන්නේ. ඒකේ මේ ඉන්දසාල ගුහාව තියෙන වේදියක මේ කන්දේ වේදියක කියන පර්වතයේ තමයි තියෙන්නේ. ඉතින් ඒක අම්බසණ්ඩ කියලා ගමකට උතුරින් තමයි තියෙන්නේ. මේ භාගතුන් වහන්සේ වැඩ ඉන්න තැන. ඉතින් සක්‍ර දෙවියා ඇවිල්ලා මොකද කරන්නේ? එයා 16ක් ප්‍රශ්න 16ක් අහනවා භාගතුන් වහන්සේගෙන්. ඉතින් ඒ අහලා භාගතුන් වහන්සේගෙන් අහන්නේ මොනවාද? අන්තිමට අහනවා සුඛ වේදනා, දුක්ඛ වේදනා සහ මේ අදුක්ඛම සුඛ වේදනා. ඉතින් මේ අදුක්ඛම සුඛ වේදනා ගැන අහලා භාගතුන් වහන්සේ උත්තර දෙනකොටම මේ සක්‍ර දෙවියා සෝතාපන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි මැරිලා ඒ කියන්නේ එතනින් චුත වෙලා නැවත ආපහු සක්‍ර දෙවි ස්ථානයේම උපදිනවා. ඒක මං කිව්වා ඒක අට කතාවේ තියෙනවා. භාගතුන් වහන්සේත් සක්‍ර දෙවියන් විතරයි මේක දන්නේ. වෙන කිසි කෙනෙක් දන්නේ නැහැ මේ දැන් මැරිලා ඉපදුනායි කියලා. ඉතින් දැන් ඒ විදිහට ඒගලන්ගේ මොකද ඒගලන්ට තියෙන්නේ ඕපපාතික උප්පත්ති දෙවියන්ට. එතකොට එහෙනම් අපි දැන් මේ සක්කපඤ්ඤ සූත්‍රයට යමු. එතකොට සක්කපඤ්ඤ සූත්‍රය අපි ගොඩාක් ඉවර කරා ඒකත්. මේ සක්කපඤ්ඤ සූත්‍රයේ අට කතාවට ගිහිල්ලා අපි බැලුවා ඒ සක්කපඤ්ඤ සූත්‍ර අට කතාවේ තිබ්බා මේ තියෙන්නේ වේදනානුපස්සනාවට කලින් තියෙන නාම කර්මස්ථානය තමයි භාගතුන් වහන්සේ මේ විදිහට දේශනා කරන්නේ කියලා. ඉතින් නාම කර්මස්ථානය කියලා කියන්නේ මොකද්ද? මම හොඳට මේක විස්තර කරලා තියෙනවා ආනාපාන පබ්බයේදී. නාම කර්මස්ථානය කියලා කියන්නේ තමාගේ පංචස්කන්ධයේ තියෙන චිත්ත චෛතසික අරමුණක් ඇතුව හටගන්න චිත්ත චෛතසික විශ්ලේෂණය කිරීම. ඒවා කොහොමද විශ්ලේෂණය කරන්නේ? ඒවා විශ්ලේෂණය කරනවා පංචද්වාර චිත්ත වීති විදිහට, මනෝද්වාර චිත්ත වීති විදිහට, පංචදාරත් මනෝද්වාර චිත්ත වීතිත් කුසල සහ අකුසල විදිහට ඒ ඔය විදිහට විස්තර කරනවා. ඊළඟට ධ්‍යාන තියෙනවා නම් ධ්‍යාන චිත්ත වීති විදිහටත් විස්තර කරනවා. ඒකට මතක තියාගන්න ඕන ඔබ මේ කොහොමද මේ වේදනානුපස්සනාව එනත වේදනානුපස්සනාවට කලින් අරූප කර්මස්ථානය තමයි මේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් වේදනානුපස්සනා කියන මේ ශීර්ෂය යටතේ තමයි දේශනා කරන්නේ අරූප කර්මස්ථානය. මොකද දැන් ඔබ විපස්සනා කරන්න නම් මම එදත් මේක කිව්වා විපස්සනා කරන්න නම් මොකද්ද ඔබ තියෙන්න ඕන? විපස්සනා කරන්නේ සම්මස්සන ඥානෙ ඉඳලා. දැන් අපි මේ chart එකට එහෙම නැත්නම් මේ සටහනට ගියොත් එහෙම ඔබට තේරෙයි අපි බලමු chart එක දැන් ඔන්න විපස්සනා ඥාන 16 මේ තියෙන්නේ. ඉතින් පළවෙනි විපස්සනා ඥානය මොකද්ද? එක නාම රූප පරිච්ඡේද ඥානය. ඊට පස්සේ දෙවෙනි විපස්සනා ඥානය තමයි පච්චේ පරිග්‍රහ ඥානය. ඊළඟට තුන්වෙනි ඔව ඔක්කොම පුරුදු වෙන්න ඕන එක එකක් කාලේ අරගෙන ඔබ පුහුණු වෙන්න ඕන. ඉතින් නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ තමගේ රූප ධර්ම සහ නාම ධර්ම එහෙම නැත්නම් තමගේ පංචස්කන්ධය. ඒ කියන්නේ අපි චතුරාර්ය සත්‍ය අතරින් ගත්තොත් මේක දුක්ඛ සත්‍යය. දුක්ඛ සත්‍ය ධර්ම සොයන එක තමයි මේ කරන්නේ. සොයන කියලා කියන්නේ ඥාණයෙන් විමසා බලන එක. නාම රූප පරිච්ඡේද ඥානය. ඊට පස්සේ පච්චේ පරිග්‍රහ ඥාණයෙන් කරන්නේ සමුදය සත්‍ය. එහෙම නැත්නම් මේ පංචස්කන්ධයට හේතුන ධර්මතා කෙරෙහි ඒ ධර්මතා විමසන එක තමයි කරන්නේ. ඥාණයෙන් විමසා බලන එක තමයි කරන්නේ. ඊළඟට ඔන්න දැන් නාම රූප පරිච්ඡේද බලන්න. එක කියලා කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානෙ, දෙක තමයි පච්චේ පරිග්‍රහ ඥානෙ. ඒකට ඥාත පරිඥා කියලා කියනවා. පරිඥා කියලා කියන්නේ සම්පූර්ණ ඥානය. ඥාත කියලා කියන්නේ මෙන්න මේ නාම රූප පරිච්ඡේද ඥානයත් පච්චේ පරිග්‍රහ ඥානයත් තියෙන ධර්මතා. එහෙම නැත්නම් දුක්ඛ සත්‍ය ධර්මත් සමුදය සත්‍ය ධර්මත් දැන ගැනීම. නියම ඉතිරි නැතුව සම්පූර්ණ වශයෙන් දැන ගැනීමට කියනවා ඥාත පරිඥා කියලා. ඒක මතක තියාගන්න. ඒවත් අවශ්‍යයි ඔබට. ඊළඟට එතනින් එහා තමයි මේ විපස්සනා කරන්නේ. ඔබ ඒව තමයි විපස්සනාවට අරමුණු. දැන් යුද්ධයකට යන යුද්ධ භටයෙක් මොකද කරන්නේ? ඒ යුද්ධයට යන්න කලින් මොකද කරන්නේ?
ඒ ඉතින් මේවත් අට කතාවෙමයි තියෙන්නේ. යුද්ධයට යන යුද්ධ බටේ ඒ කාලේ නම් ඉතින් දැන් තේම තමයි. ඉස්ලාම මේ ආයුධ ටික සුද්ධ කරගන්නවා. තමාගේ ළඟ තියෙන ආයුධ ටික සුද්ධ කරගන්නවා. ඒතකොට තමයි යාට සටනට මුහුණ දෙන්න පුළුවන් හොඳට. දැන් මෙතනත් එහෙමයි. විපස්සනා කරන්නේ සම්මස්සන ඥානෙ ඉඳලා. තුන්වෙනි ඥානෙ ඉඳලා තමයි විපස්සනා කරන්නේ. ඒ කියන්නේ අනිච්චාකාරයකට දුක්ඛාකාරයට අනාත්මාකාරයට ඒ තියෙන ධර්ම ඒ විදියට මෙනෙහි කිරීමට කියනවා විපස්සනා කියලා. එතකොට එහෙනම් ඒකට කලින් ඔබට මේ නාම රූප පරිච්ඡේද ඥානය එහෙම නැත්නම් දුක්ඛ සත්‍ය ධර්ම පිළිබඳ හොඳ අවබෝධයක් ඔබ අරගෙන තිබිය යුතුයි. ඊළඟට සමුදය සත්‍ය ධර්මය නැත්නම් පච්චේ පරිග්‍රහ ඥානයේ තියෙන ධර්මතා පිළිබඳ හොඳ අවබෝධයක් ඔබ ඇති කරගත යුතුයි. එහෙම වුණොත් තමයි ඔබට ඔන්න සටනට මුහුණ දෙන්න පුළුවන්. එහෙනම් ඊට පස්සේ තමයි ඔබට විපස්සනා කරන්න පුළුවන් වෙන්නේ. අර ලක්ෂණ රස පච්චපටාන පදට්ටාන කියන ඒ හතරෙමුත් ඔබ නාම රූප ඔක්කොම ටික බැලුවොත් ඔන්න ඔබ සුදුසුයි විපස්සනාවට. එහෙනම් සම්මස්සන ඥාණයෙන්ලා විපස්සනා කරනවා. ඒතර දැන් වේදනානුපස්සනා කියලා කියන්නේ මෙතන දැන් සම්මස්සන ඥාණය කරනකොට නම් වේදනානුපස්සනාව කියලා කියන්නේ ඔබ හදා ගන්න ඕන පංචදාර චිත්ත වීති, මනෝදාර චිත්ත වීති හදා ගන්න ඕන. ඉතින් ධානා චිත්ත වීති නම් මේ හදා ගන්න දෙයක් නැහැ. ධානගත වුණාම චිත්ත වීතිය හැදෙනවා. එතකොට ඒ පංචදාර චිත්ත වීති වල සහ මනෝදාර චිත්ත වීති වල ධාන චිත්ත වීති වලත් ඒ ගත්තොත් මේ ධර්ම ඔක්කොම දුක්ඛ සත්‍ය ධර්ම. මොකද ඔබගේ පංචස්කන්ධය තමයි මේ ධර්මතා හැදුවේ ඔබ තුළ. එහෙනම් දුක්ඛ සත්‍ය ධර්මයි. මේ දුක්ඛ සත්‍ය ධර්ම ඒ විදිහට අර ලක්ෂණ රස පච්චපටන පදට්ටානත් කරලා ඉවර වෙලා මොකද කරන්නේ? මේ ඔබ ඉදිරියේ තියෙන අපි තුමුකෝ දැන් කවුරු හරි වුණ දැන් මේ දුක්ඛ සත්‍ය ධර්ම වලින් මුලින්ම මේ නාම කර්ම ස්ථානයේ දේශනා කරන්න මෙතනදී. එහෙනම් මේ යෝග්‍යයා එහෙනම් චිත්ත චෛතසික දකින්න ඕනි ඇස් දෙකෙන් දකින්නා වගේ. සිත සහ චෛතසික දකින්න ඕනි. ආලෝකයේ තුලින්. හතරවෙනි ධ්‍යාන ආලෝකයට යන්න කියලා ඒක නිභාගතනංශ දේශනා කරන්නේ ආලෝකයේ තුලින් දකින්න ඕනි. එතකොට ආලෝකයේ තුලින් දැක ඒ කියන්නේ ඔබ චිත්ත වීතිය පරිග්‍රහ කරන්න ඕනි කියන එකයි මේකේ අදහස. චිත්ත වීතිය නැවත ආවර්ජනය කරලා පරිග්‍රහ කරන්න ඕනි. පරිග්‍රහ කරනවා කියලා කියන්නේ ඥාණයෙන් විමසා බලනවා. එතකොට මේම ඥාණයෙන් විමසා බලනකොට ඉතින් මේ වේදනා චෛතසිකයේ විශේෂයෙන්ම එමෙත වේදනා විතරක් නෙමෙයි වේදනා චෛතසිකයෙන් පටන් ගන්නත් පුළුවන් මේ නාම කර්මස්ථානය. ඊළඟට පස්ස කියන චෛතසිකයෙන් පටන් ගන්නත් පුළුවන්, චිත්ත කියන සිතෙන් පටන් ගන්නත් පුළුවන් නාම කර්මස්ථානය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට මෙහෙම දේශනා කරන්නේ නාම මේ විපස්සනා කියලා මේ මාතෘකාව දමලා වේදනානුපස්සනා කියලා කියන්නේ වේදනානුව ඒ චිත්තක්ෂණයක තියෙන එක එක වේදනානුව විපස්සනා කරනවා. ඉතින් එහෙම විපස්සනා කියන මේ අර්ථයෙන් නමුත් භාගතුන් දේශනා කරන්නේ මොකද්ද? නාම කර්මස්ථානය. මොකද නාම කර්මස්ථානය නැතුව කාටවත් විපස්සනා කරන්න බෑ. ඒකයි මේ විදිහට භාගතුන් දේශනා කරන්නේ. එහෙනම් දැන් සම්මස්සන ඥාණයට එළඹෙන්න නම් ඔබට ආයුධ තිබෙන්න ඕනේ. මොනවද ආයුධ? නාම රූප පරිච්ඡේද ඥානයේ තියෙන අරමුණුත්, පච්චේ පරිග්‍රහ ඥානයේ තියෙන අරමුණුත්. එහෙම නැත්නම් අනිත් විදිහට ගොත් නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ දුක්ඛ සත්‍ය ධර්මයි. එහෙනම් දුක්ඛ සත්‍ය ධර්ම අරමුණු විපස්සනා කරන්න ඕන. අනිච්ච කියලා බොහෝ වාරයක්, දුක්ඛ කියලා බොහෝ වාරයක්, අනාත්ත කියලා බොහෝ වාරයක්. එහෙම නැත්නම් නාම රූප පරිච්ඡේද ඥානයේ තියෙන අරමුණු එහෙම නැත්නම් පච්චේ පරිග්‍රහ ඥානයේ තියෙන අරමුණු විපස්සනා කරන්න ඕන. එහෙම නැත්නම් කියන්නේ දෙකම විපස්සනා කරන්න ඕන. එකක් ඉස්ලාම විපස්සනා කරනවා ඊට පස්සේ අනිත් එක විපස්සනා කරනවා. ඉතින් මේකට කියනවා අරූප කර්මස්ථාන. දැන් ඔය ඒ කියන්නේ අරූප කර්මස්ථානයට තව නමක් තමයි නාම කර්මස්ථානය. අරූප කර්මස්ථානය. නැත්නම් නාම කර්මස්ථාන. එතකොට දැන් මේ අපිට බලා ගන්න ඕන මොකද්ද මේ හරියටම මේ වේදනානුපස්සනා කියන එක මම කලිනුත් කියලා දෙනවා. ඇඟේ කොතනක හරි වේදනාවක් ඇතුනොත් එහෙම ඒක නෙමෙයි ඒකේ ඇතිවීම නැතිවීම බලන එක නෙමෙයි වේදනානුපස්සනාව. දැන් ඔන්න වේදනාවක් කොහේ හරි ධනෙහි සංදියක ඇති වෙනවා. ඊට පස්සේ ටික වෙලාවකින් නැති වෙලා යනවා. ඒකට තමයි වේදනානුපස්සනාව කියලා බොහෝ පිරිසක් කියන්නේ. නමුත් එහෙම වේදනානුපස්සනාවක් කරලා නිවන් දකින්න නම් ඔබ බලාපොරොත්තු වෙන්න එපා.
ඒක බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම නෙමෙයි නිසා බුදුරජාණන් වහන්සේ කොහොමද වේදනානුපස්සනා කියලා නව ආකාර දේශනා කරනවා වේදනාව. ඒ වගේම ඒ වේදනාව නව ආකාරය මේ කොහෙද තියෙන්නේ? චිත්ත වීති වලයි තියෙන්නේ කියලා අපි පහුගිය දවසක කතා කළා. චිත්ත වීති වල තියෙන චිත්තක්ෂණ තුලයි තියෙන්නේ. දැන් ඒ චිත්ත වීති වල තියෙන චිත්තක්ෂණයක තියෙන වේදනා චෛතසිකයේම අරමුණු රස විඳින්මින් මම මෙන්න මේ වේදනාව රස විඳිනවා කියලා අඳුන ගන්නවා. ඉතින් දැන් එතකොට අපි මොකද කරන්න ඕනේ? ඉස්ලාම නාම කර්මස්ථානේ කරන්න ඕන. ඊට පස්සේ තමයි විපස්සනාවට අවතීර්ණ වෙන්න වෙන්නේ. ඉතින් ඒක හොඳට මතක තියාගන්න ඕනේ. දැන් අපි බලමු කොහොමද මේ සක්කපඤ්ඤ සූත්‍රයේ වේදනානුපස්සනා නෑ සක්කපඤ්ඤ සූත්‍රයේ කොහොමද තියෙන්නේ මේ අපි එදා සුඛ සහ දුක්ඛ වේදනා ගැන කතා කළා. එතකොට ඊළඟට අපිට තියෙනවා අදුක්ඛම සුඛ වේදනා ගැන කතා කරන්න සක්කපඤ්ඤ සූත්‍රයේ. එතකොට අපි බලමු දකුණු පැත්තේ තියෙන සක්කපඤ්ඤ සූත්‍ර අට කතාව දකුණු පැත්තේ තියෙන්නේ. ඒකේ ටිකක් පහළට ගියොත් එහෙම අපි හිතමුකෝ මම කියන්නම් ඡේදයක මොකද්ද කියලා. පහළට ගියොත් එහෙම ඡේදේ 300 දැන් 359 ඡේදේ පහළ ගියොත් ඒක එක කියලා ගත්තොත් එහෙම අපි 2යි 3යි 6යි 7වෙනි ඡේදය බලන්න අදුක්ඛම සුඛාපන දුද්දීපන කියලා තියෙනවනේ. ඉතින් අපි ගිය සැරේත් කතා කළා අදුක්ඛම සුඛාපන දුද්දීපනා කියලා තියෙනවා. අදුක්ඛම සුඛ එතන. අදුක්ඛම සුඛාපන දුද්දීපනා. දැන් එදත් අපි කතා කළා මේ අරූප කර්මස්ථානය නැත්නම් නාම කර්මස්ථානය නැත්නම් අරූප පරිග්‍රහය කියන මෙන්න මේ තුන එහෙම නැත්නම් මේ එකම නාමයේ මේ එකම දෙයින් එකම දෙයට අවතීර්ණ වෙන්න පුළුවන් තුන් ආකාරයකට කියලා අපි කිව්වා. ඒක තමයි වේදනාව වශයෙන් අවතීර්ණ වෙන්න පුළුවන්. චිත්ත වශයෙන් හෝ පස්ස වශයෙන් අවතීර්ණ පුළුවන්. එතකොට දැන් මේ එහෙනම් දැන් කොහොමද අදුක්ඛම සුඛ වේදනාවක් දැන් සුඛ සහ දුක්ඛ වේදනා චිත්තක්ෂණයක බොහෝ ප්‍රකටව වැටහෙනවා යෝග්‍යයාට. අදුක්ඛම සුඛ වේදනා හොයාගන්නත් අමාරුයි. ඒ හින්දා කොහොමද දැන් අදුක්ඛම සුඛ වේදනා බලන්නේ? අපි බලමු. අදුක්ඛම සුඛාපන දුද්දීපන අන්ධකාරේන විය අභිභූතා. අදුක්ඛම සුඛා අදුක්ඛම සුඛ එහෙම තමයි උපේක්ෂා වේදනා කියන එක දුද්දීපන. ඒ කියන්නේ දකින්න අමාරු. දුද්දීපන අන්ධකාරේන විය අභිභූතා. මේ දැන් අන්ධකාරේන විය කියලා කියන්නේ කළුවරේනේ නේද? කළුවරේ වගේ අන්ධකාරයෙන් වගේ මේ අන්ධකාරයෙන් අභිභූතා. අන්ධකාරයෙන් මේ යටපත් කරගෙන තියෙනවා. අඳුරින් යටපත් කරගෙන තියෙනවා වගේ හරියට. අඳුරකින් මොකක් හරි යටපත් කරගත්තොත් එimhe අපිට පේන්නේ නැහනේ. ආන්නේ වගේ ඔබ මේ උපේක්ඛා වේදනා චිත්තක්ෂණයක තියෙන උපේක්ඛා වේදනා බලන් යනකොට මොකද වෙන්නේ? ඔබට මේක දුද්දීපන හරියට දැర్శණය වෙන්නේ නැහැ. ඊළඟට අන්ධකාරයේ විය අභිභූත අන්ධකාරයෙන් මේ ඒක යටපත් කළොත් මොකද වෙන්නේ? අන්ධකාරය ආවොත් එහෙම වෙලාගෙන අපිව අඳුරින් වෙලා ගත්තොත් එහෙම මොකද අපිට මොනවත් පේන්නේ නැහැ. ආන්න ඒ වගේ මේ අදුක්කම සුඛ වේදනා කොච්චර බැලුවත් මේ යෝගියාට අවබෝධ කරගන්න අමාරු වෙන්න පුළුවන් නාම කර්මස්ථානය කරනකොට. ඊළඟට අන්ධකාර සා දුක්ඛ සුඛ දුක්ඛානං අපගමේ සාත අසාත පටික්ඛේප වශයෙන් මජ්ජත්තාකාර භූතා අදුක්ඛම සුඛ වේදනාති නයේන නයතෝ ගන්නන්තස්ස පාකටා හෝති. ඉතින් දැන් කොහොමද එහෙනම් ප්‍රකට කරගන්නේ? දැන් ඒක ප්‍රකට කරගන්න නම් එමෙන්ට මේ සුඛ වේදනාවක් තියෙන වෙලාවේ මේ අදුක්ඛම සුඛ වේදනාව අඳුන ගන්න බෑ. ඒ කියන්නේ සුඛ උදාහරණයක් විදිහට සමහර ධ්‍යාන තියෙනවා සුඛ කියන මේ චෛතසිකයේ තියෙන ධ්‍යාන. උදාහරණ විදිහට ප්‍රථම ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, ඊළඟට තුන්වෙනි ධ්‍යානෙ. ඔක්කොගෙම සුඛ වේදනා තියෙනවා. එතකොට ඒ සුඛ වේදනා හරිම ප්‍රකටයි. චෛතසිකයේ තියෙන වේදනා මනසට ඉතාමත් හොඳින් දැర్శණය වෙනවා. දුක්ඛ වේදනාත් එහෙමයි. මනසට ඉතාම හොඳින් දැర్శණය වෙනවා.
ඉතින් දැන් අදුක් මෙතනදී එහෙනම් මනසට මේ අදුක්කම සුඛ වේදනා කියන එහෙම නැත්නම් උපේක්ෂා වේදනාව මනසට දර්ශනය වෙනවා අඩුයි කියලා මතක තියාගන්න. ඒ නිසා තමයි අපිට සුඛ වේදනා ඔබ යෝගියෙක් විදිහට සුඛ වේදනා බලන්න යන කාලෙදී සමහර විට මේ සුඛ වේදනා අඳුර ගන්න පුළුවන් දුක්ඛ වේදනාත් අඳුර ගන්න පුළුවන්. එනට අදුක්ඛම සුඛ වේදනා අඳුන ගන්න බැරි විදිහට තමයි මේ තියෙන්නේ. ඒකයි දුද්දීපනා කියලා ඒක අපහසුයෙන් අඳුන ගන්න ඕනි කියලා දේශනා කරනවා. ඉතින් නමුත් දැන් අපි හිතමුකෝ කොතනක හරි දැන් මේ සුඛ වේදනාවට මේ සාත කියන සාත කියලා කියන්නේ සතුටුයි කියන එකයි. සාත. ඊළඟට අසාත කියලා කියන්නේ අසතුටුයි. සාත අසාත. එහෙම නැත්නම් මේ මధుර නැහැ. සුමధుර නැති. මధుර නැති වේදනාවක් කොහොමද? එහෙනම් අපිට අඳුන ගන්න වෙන්නේ සුඛ වේදනාවක් නැති තැන දුක්ඛ වේදනාවක් නැති තැන. ඒකින්ද කියනවා සුඛ දුක්ඛානං අපගමේ කියලා. සුඛයත් නැති තැන දුකයත් නැතිකම සාත අසාත පටික්කීප වශයෙන් මජ්ජත්තාකාර භූතා අදුක්ඛම සිකා වේදනාති. මොනවද මේවා කියලා කියන්නේ? මේ සාත කියන මේ මధుර භාවයට සහ අසාත කියන මේ මధుර නැති භාවයට ප්‍රතික්ෂේප වශයෙන් එන මධ්‍යස්ථකාර මධ්‍යස්ථකාර වේදනා එහෙම නැත්නම් මධ්‍යස්ථ වේදනා එහෙම නැත්නම් උපේක්ඛා වේදනා මධ්‍යස්ථාකාර භූතා ඒක මධ්‍යස්ථාකාර වූ උපේක්ඛා වේදනාවක් දකින්න පුළුවන්. ඒක එහෙම මේ ගන්න කෙනාට ඒ කියන්නේ ඒ නැති තැන සුඛ දුක්ඛ වේදනා නැති තැන ගන්න කෙනාට එහෙනම් ප්‍රකට වෙනවා. යතකින් කොහොමද? දැන් මේක හොඳට අහගන්න ඕන. දැන් උදාහරණයක් දීලා තියෙනවා. යතකින් යතා අන්තරා පිට්ටිපා දැන් උදාහරණයක් දෙලා තිනවා. යතා අන්තරා පිට්ටිපාසානං ආරෝහිත්වා පලාතස්ස මිගස්ස අනුපදං ගච්ඡන්තෝ මිග ලුද්දකෝ පිට්ටිපාසානස්ස ඕවර භාගේපි පරභාගේපි පදං දිස්වා මජ්ජත්තේ අප සන්තෝපි ඊතෝ ආරෝල් හෝ ඊතෝ ඕරුල් හෝ මජ්ජේ පිට්ටිපාසානේ ඉමිනාපදේශේන ගතෝ භවිසති इति නයතෝ ජානාති. කොහොමද? උදාහරණයක් භාවිතනාස් දීලා තියෙනවා මේ විදිහට කොහොමද මේ අදුක්කම සුඛ වේදනා අඳුනගන්නේ කියලා. ඉතින් අදුක්කම සුඛ වේදනා කොහෙද අඳුනගන්නේ? ඔබ මේ ජවන සිතේ තමයි අඳුන ගන්න තියෙන්නේ ඔබට. දැන් මේ කියන්නේ ජවන සිත් තුනක් ගැන. ඒකක් තමයි මේ විදිහට. ජවන සිත් තුනක් දීලා තිනවා මේ විදිහට. උදාහරණ විදිහට යත අන්තරා පිට්ටිපාසනං ආරෝහිත්වා පලාතස්ස මිගස්ස. දැන් මේ පිට්ටිපාසනං කියලා කියන්නේ දැන් මේ ඒක ගලක්. අපි හිතමුකෝ පැතලි හෝ යම් පොඩ්ඩක් හරි නගින්න පුළුවන් ගලක් මේ මුවෙක් පස්සේ පන්නනවා වැද්දෙක්. ඉතින් මේ මුවා දුවගෙන යනවා. මුවා ඉතින් දුවනවානේ වැද්දෙක් පන්නනවා ඉතින් මස් කරන්නට. එහෙනම් විදලා මරන්නට. එතකොට එහෙනම් මේ මුවා මේ ගලට දැන් දුවගෙන යනකොට ගලක් තියෙනවා. පැතලි ගලක් තියෙනවා. ඒකට නගිනවා. ඊට පස්සේ ඒ ගලෙන් බැහැලත් මේ මුවා අතුරුදහන් වෙනවා. අතුරුදහන් වෙනවා කියලා කියන්නේ කොහේ හරි හැංගෙනවා. එතකොට දැන් මොකද කොහොමද දැන් එතකොට මොකද වෙන්නේ? මෙහෙම වෙනකොට දැන් මේ මුවා ගලට නැග්ග තැනත් ප්‍රකටව පේනවා. ඊළඟට බැස්ස තැනත් ප්‍රකටව පේනවා. අපි තුමුකෝ නැග්ග තැන සුඛ වේදනා, බැස්ස තැන දුක්ඛ වේදනා කියලා. නමුත් දැන් මේ ගල උඩ ඒ මුවාගේ අඩිපාරවල් පේන්නේ නැහැ හරියට. ගල උඩ පේන්නේ නැහැනේ අඩිපාරවල්. නමුත් අර කැලේ එහෙම නැත්නම් කොහේ හරි කැලේ අඩිපාරවල් තියෙනවා ගල වෙනකම්. ඊට පස්සේ ගලෙන් බැහැලා ගිය අඩිපාරවලුත් තියෙනවා.
එහෙනම් මෙන්න මේ විදියට අර මෙන්න මේ ණයෙන් එහෙනම් මෙයා හොයාගන්නේ කොහොමද මේ වැඩි තෙම හොයාගන්නේ කොහොමද මේ මුවා මේකට ආවා කියලා කොහොමද දැන් මේ මැද මොකක්වත් දකින්නේ නැහැ මැද අඩිපාරවල් දකින්නේ නැහැ ඒ හින්දා මෙයා නිගමනයකට එනවා මේ විදියට මේ වැද්දා ඊතෝ ආරෝල්ව මෙතනින් නැගලා තියෙනවා ඊළඟට ඊතෝ ආරෝල්ව මෙතනින් බැහැලා තියෙනවා මජ්ජේ පිට්ටිපාසානේ ඉමිනාපදේශේන ගතෝ භවිස්සතිති ණයතෝ ජානාති. අන්න ඒ විදිහට ඒ කියන්නේ දැන් එහෙනම් මෙන්න මෙතනින් නැගලා තිනවා මේ හරියෙන් බැහැලා තිනවා. එහෙනම් මැදින් මෙන්න මේ විදිහට යන්න ඇති කියලා ඔන්න දැන් ණය වශයෙන් ගන්නවා. අන්න ඒ අර ණය දෙකෙන් මොන ණය දෙකෙන්ද? අර බැහැලා ගිය ණයෙමුයි නැගලා ගලට නැග්ග ක්‍රමෙමුයි බැස ගලෙන් බහිනකොට මේ පාද කොහොමද තියෙන්නේ අර කැලේ ඒ විදියට තමයි මේ ණයෙන් අඳුන ගන්නවා එහෙනම් මෙන්න මේ හරියෙන් යන්න ඇති කියලා. අන්න ඒ විදියටම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒවං ආරෝල්හට්ටානේ පාදං වේහි සුඛ වේදනාය උප්පත්ති පාකටා හෝති. එන්නේ ඒ විදියට අර නැග්ග තැනෙහි පාදවල සටහන වගේ නැග්ග තැනෙහි පාට සටහන් තියෙනවනේ ගලට නගින්න කලින් පාට සටහන් තියෙනවා ඒ විදිහට සුඛ වේදනාවේ උපත ප්‍රකටයි කියලා දේශනා කරනවා ඊළඟට ඕරුල් හට්ටානේ පදංගේ දුක්ඛ වේදනාය උප්පත්ති පාකට හෝති ඕරුල් හට්ටානේ කියලා කියන්නේ බැහැලා ගිය තැන පාද සටහනක් පේනවා ඒක හරියට දුක්ඛ වේදනාව වගේ ඒ දුක්ඛ වේදනාවක උපතත් එතන දුක්ඛ වේදනාවක ඉපදීමත් ප්‍රකටව වැටහෙනවාම යෝගයාට. ඒ කියන්නේ මේ චිත්තක්ෂණයක තියෙන සුඛ වේදනාව යෝගයාට පහසුවෙන් දැක ගන්න පුළුවන් කියන එකයි මේ කියන්නේ. ඊළඟට චිත්තක්ෂණයක තියෙන දුක්ඛ වේදනාවත් දෙකම එක චිත්තක්ෂණයක නෑ. සුඛ වේදනයි දුක්ඛ වේදනයි දෙකම එක චිත්තක්ෂණයක නෑ කියලා මතක තියාගන්න ඕන. සුඛ වේදනා තියෙන්නේ සුඛ වේදනා තියෙන චිත්ත වීතිවල දුක්ඛ වේදනා තියෙන්නේ දුක්ඛ වේදනා තියෙන චිත්ත වීතිවල. එතකොට එහෙනම් එතකොට දැන් මේ චිත්තක්ෂණයක තියෙන සුඛ වේදනාවත් දුක්ඛ වේදනාවත් අඳුන ගන්න පුළුවන් මොකද ඒවා පැහැදිලි. හරින්නේ. ඒවා අරමුණු කරාම පේනවා ඒ වගේ ස්වභාව ලක්ෂණ අනුව මොකද්ද සුඛ වේදනාවක ස්වභාව ලක්ෂණ වෙන්නේ? ආරම්මන රසානුභවන ලක්ෂණා. ඒ කියන්නේ ආරම්මන රස අනුභවය තමයි මේ ලක්ෂණයේ විදිහට අපිට දකින්න පුළුවන් සුඛ වේදනාවක්. සුඛ ආරම්මණයක්. ඉෂ්ඨ ආරම්මන රසානුභවන ලක්ෂණා. ඉෂ්ඨ ආරම්මණයක් රස අනුභව කරන ලක්ෂණය තමයි තියෙන්නේ. ඒතර ඒ විදිහට අපිට දැනගන්න පුළුවන් අරමුණු වටේ කොහොමද මේ සුඛ වේදනා සැරිසරමින් හැසිරෙන්නේ කියලා. මේ සුඛ වේදනා ලක්ෂණය තමයි ඒක. ඒතර දුක්ඛ වේදනත් එහෙමයි. ඊටම පැහැදිලිව අඳුන ගන්න පුළුවන්. නමුත් අපි උපේක්ඛා වේදනාවක් තියෙන චිත්ත වීතිය උපේක්ඛා වේදනාවක් තියෙන චිත්තක්ෂණයක් ගත්තොත් එහෙම ඒ චිත්තක්ෂණේ ප්‍රකට නැහැ අර සුඛ වේදනාව හා දුක්ඛ වේදනාව වගේ මේ උපේක්ෂා වේදනා ප්‍රකට නැහැ. දැන් උදාහරණයක් විදිහට ආනාපාන 4 වෙනි ධ්‍යානයට හෝ යම් ධ්‍යානයක 4 වෙනි ධ්‍යානය දක්වා ගියේ යෝගියෙකුටත් මේක පැහැදිලි වෙනවා. දැන් පළවෙනි ධ්‍යානයට සම්බන්ධිනකොට සුඛ වේදනා තියෙනවා. ඒ කියන්නේ පළවෙනි ධ්‍යානයේ තියෙන ධ්‍යානාංග මොනවාද? විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව. එතකොට එහෙනම් මේ සුඛ වේදනා පළවෙනි ධ්‍යානයේ තියෙනවා. එහෙනම් යෝගියා පළවෙනි ධ්‍යානයේදී දකිනවා සුඛ වේදනා. ධ්‍යානයේදී ඉතින් බලන්නේ ධ්‍යානයෙන් නැගී ඉඳලා බලනවා. ධ්‍යානයේදී මොකක්වත් බලන්නේ අරමුණ පමණයි බලන්නේ. ධ්‍යානයේ අරමුණ නම් ආනාපාන මෙතන ආනාපාන කතා කරනින්ද ආනාපාන පටිභාග නිමිත්තයි අරමුණ වෙන්නේ. ඒතකොට මේ ඒ විදිහට ඔන්න දැන් පළවෙනි ධ්‍යානෙත් සුඛ වේදනා තියෙනවා, දෙවෙනි ධ්‍යානෙත් සුඛ වේදනා තියෙනවා, තුන්වෙනි ධ්‍යානෙත් සුඛ වේදනා තියෙනවා. එහෙනම් දැන් හතරවෙනි ධ්‍යානෙට සම්වදින යෝගියා දැන් මොකක්වත් මේ ප්‍රකට වේදනාවක් දැනගන්න විදිහක් නැහැ මෙයාට. මොකද ඒක පැහැදිලි නැහැ. බොහෝ යෝගීන් ඉතින් අමාරුවෙන් හොයා ගන්න ඕන හැබැයි. ඉතින් පැහැදිලි නැති වුණත් අමාරුවෙන් හොයා ගන්න සිද්ධ වුණත් මේ උපේක්ඛා වේදනාව හැබැයි බොහෝම සියුම්. උපේක්ඛා වේදනාව මේ එහෙම නැත්නම් මේ චිත්තචෛසික තියෙනවද නැද්ද කියලාවත් දැනගන්නට බැරි තරමට සියුම්. ඉතින් ඒ නිසා තමයි මේ ඒක හරියට අර ගල උඩ මුව පාද නෑ වගේ. ඉතින් ඒ නිසා මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මතක තියාගන්න ඕන මේ තමයි
මේ චිත්ත වීති තුනක් ගැන තමයි මේ සඳහන් කරන්නේ. චිත්ත වීති තුනක්. සුඛ වේදනා චිත්ත වීතිය, දුක්ඛ වේදනා චිත්ත වීතිය සහ උපේක්ඛා වේදනා චිත්ත වීතිය. ඉතින් මේ චිත්ත වීති එක එකක් විශ්ලේෂණය කළොත් එහෙම මේ උපේක්ඛා වේදනා හොඳට අඳුනගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? එතකොට ඉතින් ඔබට සැකයක් නැහැ. සුඛ වේදනා හොඳට අඳුනගත්තොත් එහෙම. ඊළඟට බලනවා අපි ඊළඟ මෙහෙම තියෙනවා. ඕරුල් හට්ටානේ පදංගය දුක්ඛ වේදනාය උප්පත්ති පාකටා හෝති. අර මුවා බැහැලා ගිය ගලෙන් බැහැලා ගිය තැන වගේ එතන පාද සටහන් තියෙනවා හින්දා අඳුන ගන්න පුළුවන්. අන්න ඒ වගේ දුක්ඛ වේදනාවෙත් මේ ඉපදීම ප්‍රකට වෙනවා. ඊළඟට ඊතෝ ආරුයිහ ඊතෝ ඕරුයිහ මජ්ජේ එවං ගතෝති නයතෝ ගහණං විය සුඛ දුක්ඛානං අපගමේ සාතාසාත පටික්කේප වශයෙන් මජ්ජත්තාකාර බොහුතා අදුක්ඛම සුඛා වේදනාති නයතෝ ගන්නං හස්ත පාකටවා හෝති. ඊට පස්සේ කියනවා දැන් නමුත් මෙන්න මේ ණයෙන් අපි ගත්තොත් එහෙම දැන් හොඳට සුඛ වේදනා අධ්‍යයනය කරනවා මේ චිත්තක්ෂණයක තියෙන ඊට පස්සේ දුක්ඛ වේදනා චිත්තක්ෂණයක තියෙන දුක්ඛ වේදනා හොඳට අධ්‍යයනය කරනවා. හොඳට අධ්‍යයනය කරනවා කියලා කියන්නේ ඒ වගේ ලක්ෂණ රස පච්චපටාන පදට්ටාන ක්‍රමයටත් මේ යෝගියා මේ වෙලාවේ බලන්න ඕන මේ සුඛ වේදනාව. එතකොට මොකද වෙන්නේ? එහෙනම් එයා සුඛ වේදනාවත් එයාට හුරුයි දුක්ඛ වේදනාවත් එයාට හුරුයි. එතකොට එයා අදුක්ඛම සුඛ වේදනා තියෙන තැනකින් එහෙම නැත්නම් මේ උපේක්ෂා වේදනා තියෙන චිත්ත වීතියකින් බැලුවොත් එහෙම එයාට මෙන්න මේකයි උපේක්ෂා වේදනා කියලා ණය වශයෙන් අඳුන ගන්න පුළුවන්. මොකද අර දෙක බොහෝ රළුයි ප්‍රකටයි. දැන් මේක එහෙම නෑ මේක ඊටාම සියුම් අප්‍රකටයි. ඒ හින්දා කොහොමද අඳුන ගන්න පුළුවන් වෙනවා. හොඳට අඳුන ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ එවං භගවා පඨමං රූපකම්මඨානං කතිත්වා පච්චා අරූපකම්මඨානං වේදනා වශයෙන් නිවත්තෙත්වා දස්සේති. බලන්න එබැවින් එවං භගවා මේ ආකාරයට භාගතුන් වහන්සේ පඨමං රූපකම්මඨානං කතිත්වා මුලින්ම රූප කර්මස්ථානයේ දේශනා කරලා පච්චා අරූප කම්මඨානං වේදනා වශයෙන් නිවත්තෙත්වා දස්සේති. පසුව ඉස්ලාම රූප කර්මස්ථානයේ දේශනා කොට පසුව අරූප කම්මඨානයේ කොහොමද දේශනා කළේ? වේදනා වශයෙන්යි. වේදනා විදියට තමයි අරූප කර්මස්ථානයේ දේශනා කළේ. හැබැයි නිවත්තෙත්වා දස්සේති. වේදනා වශයෙන් නිවත්තෙත්වා දස්සේති. වේදනා වශයෙන් දැක්කුවා. නමුත් නිවත්තෙත්වා කියලා කියන්නේ රූප කර්මස්ථානයට හැරී තමයි දේශනා කරන්නේ නාම කර්මස්ථානයේ. නිවත්තෙත්වා කියලා කියන්නේ ඒකයි. රූප කර්මස්ථානයේ දෙසට හැරී තමයි. ඒ කියන්නේ රූප කර්මස්ථානයේ නැතුව නාම කර්මස්ථානයේ කතා කරන්න ටිකක් අමාරුයි. ඉතින් සමත යානික යෝගියාට නම් ප්‍රශ්නයක් නැහැ. කොහොමත් සුද්ධ විපස්සක යෝගියාටත් අර රූප කර්මස්ථානයේ මුලින්ම කරන යෝගියාටත් අඳුන ගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. මේ චිත්තක්ෂණ යක තියෙන ඕනම චිත්ත චෛතසික. ඉතින් දැන් ඒ විදිහට කොහොමත් ඒ නිසා මොකද කරන්නේ? භාගතුනාංශයේ දේශනා කරන්න ඔබට මුලින්ම රූප කර්මස්ථානය කරන්න. එතකොට ගැටලුවක් නැහැ. ඊට පස්සේ අරූප කර්මස්ථානය කරන්න. රූප කර්මස්ථානය කියන්නේ ඔබ දන්නවා මුළු සිතේ සහ සරම වෙන රූප කර්මස්ථානය කියන්නේ තමාගේ පංචස්කන්ධයෙන් තියෙන මේ රූපස්කන්ධය කියන තැන තියෙන රූප පරිග්‍රහ කරනවා හොඳට. අන්න ඒකට කියනවා මේ විදිහට රූප කර්මස්ථානය කියලා. එතකොට නාම කර්මස්ථානය කියන්නේ මොකද? මේ ඇයි මේකේ වැදගත්කම? හැම වෙලෙම මම ඔබට දේශනා කරනවා මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ දේශනානෝ මෙන්න අපේ පංච වෝකාර භූමිවල එහෙම නැත්නම් පංචස්කන්ධ සංඛ්‍යාත භූමිවල ඔබට මේ පංචස්කන්ධ සංඛ්‍යාත භූමිවල නම් රූප විතරයි නෑ රූප මත රූප ආශ්‍රය කොටගෙන තමයි නාම පිහිටලා තියෙන්නේ. අරමුණක් රැගෙන අරමුණක් වටා ගොනු වෙමින් නාම පිහිටන්නේ කොහෙද? රූප උඩ. ඒ නිසා රූප කර්මස්ථානේ දන්නේ නැතුව නාම කර්මස්ථානේ කරන්නම බෑ ඒ යෝගියට කියලා මතක තියාගන්න ඕන. හැබැයි සමත යනික යෝගියාට පුළුවන් වෙනවා. ඒකත් මම විස්තර කරලා තියෙනවා. ඒ නිසා
භාග්‍යතුන් වහන්සේ අරූප කර්මස්ථානය මුලින් දේශනා කළාද? නමුත් නිවත්තෙත්වා දස්සේති. මේ වේදනා වශයෙන් නිවත්තෙත්වා දස්සේති. නමුත් අපි තුමු රූප කර්මස්ථානය ඉස්ලාම දේශනා කළා කියලා. ඊට පස්සේ අරූප කර්මස්ථානය දේශනා කරන්න ඕන. එහෙම නැත්නම් රූප කර්මස්ථානය දේශනා කරන්නේ අරූප කර්මස්ථානය තමයි. නැත්නම් නාම කර්මස්ථානය තමයි දේශනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ. ඒ වෙලාවට හැබැයි රූප කර්මස්ථානයේ මත පිහිටලා එහෙම නැත්නම් රූප කර්මස්ථානයේ නැවත හැරී තමයි දේශනා කරන්නේ කියලා තමයි මෙතන කියන්නේ. ඊළඟට බලන්නකෝ. න කේවලංච ඉදේව එවං දස්සේසි. මේ සක්කපඤ්ඤ සූත්‍රයේ විතරක් නෙමෙයි මේක මේ විදිහට දක්වලා තියෙන්නේ. මොකද්ද? රූප කර්මස්ථානයේ මුලින්ම කරලා අරූප කර්මස්ථානයේ දෙවනුව කරන්නට. ඒ විතරනේ මේ මහා සතිපට්ඨානේ. ඒ කියන්නේ අපි මේ කතා කරන මහා සතිපට්ඨාන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායම්හි සතිපට්ඨාන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තියෙනවා. අන්න ඒකේ ඊළඟ චූල තණ්හා සංඛේ සූත්‍රයේ තියෙනවා. ඒත් මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොත මූල පණ්ණාස පාළියේ. ඊළඟට මහා තණ්හා සංඛේ සූත්‍රයේ තණ්හාව ක්ෂය කිරීම කියන එකයි. චූල තණ්හා සංඛේ කියලා කියන්නේ මේ ඒක පොඩි සූත්‍රයක්. තණ්හා සංඛය. සංඛය කියලා කියන්නේ ඔබ දන්නවනේ, කය කියලා කියන්නේ නැතිවීම. එහෙම නැත්නම් භංග වීම. ඒතර තණ්හාවේ භංග වීම. තණ්හා සංඛයමින් මොකද? ඒ කියන්නේ තණ්හාවේ ක්ෂය වීම. ඒක එච්චර ලොකු දේශනාවක් නැතුව දේශනා කරලා තියෙන චූල තණ්හා සංඛය, මහා තණ්හා සංඛය කියලා කියන්නේ ඒත් එහෙමයි තණ්හාව ක්ෂය වීම විශාල වශයෙන් දේශනා කරලා තිනවා. ඒකට කියනවා මහා තණ්හා සංඛය සූත්‍රය කියලා. ඊළඟට චූල වේදල්ල සුත්තේ, මහා වේදල්ල සුත්තේ. චූල වේදල්ල සූත්‍රය සහ මහා වේදල්ල සූත්‍රය. වේදල්ල කියලා කියන්නේ ප්‍රශ්න අහමින් කරන සූත්‍ර. ඒතර මේ ඒකේ කෙටි සූත්‍රයකුත් තියෙනවා, මහා සූත්‍රයකුත් තියෙනවා. ඉතින් කෙටි සූත්‍රය සමහරට ඔබ දන්නවා ඇති මේ ඔය චූල තණ්හා සංඛේ සූත්‍රය සක්ක දෙවියාට සම්බන්ධයි. මොකද සක්ක දෙවියා තමයි එන්නේ මේ භාග්‍යවතුන් ළඟට. මහා තණ්හා සංඛේ සාති කියන භික්ෂුවට හා සම්බන්ධ. චූල වේදල්ල සූත්‍රය විසාක මහත්මයා, අනාගාමී මහත්මයා, ආර්යයන් වහන්සේත් ඊළඟට ධම්මදින්නා කියන රහත් මෙහෙණින් වහන්සේත් අතර තියෙන සංවාදයක්. ඒකත් ප්‍රශ්න අහමින් තමයි ඒ සූත්‍රය කියන්නේ. සමහරවිට අපිට ඔය සූත්‍ර දෙකටම යන්න වෙනවා. මහා තණ්හා සංඛේ සූත්‍ර කීපයකට අපිට යන්න වෙනවා. ඊළඟ මහා වේදල්ල සූත්‍රය. මහා වේදල්ල සූත්‍රය කියලා කියන්නේ ඒක සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මහා කොට්ඨිත මහරහතන් වහන්සේ ප්‍රශ්න අසමින් කරන සූත්‍රයක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි ප්‍රශ්න අසන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් කොට්ඨිත මහරහතන් වහන්සේ තමයි ප්‍රශ්න අසන්නේ. එතකොට ඊළඟට රට්ඨපාල සූත්‍රය. රට්ඨපාල රහතන් වහන්සේ, රට්ඨපාල තෙරුණන් වහන්සේගේ හා සම්බන්ධ සූත්‍රය මාගණ්ඩිය සූත්‍රය. මාගණ්ඩිය කියන මාගණ්ඩිය නෙමෙයි, ඒක දී නෙමෙයි, මාගන්ධි කියන බ්‍රාහ්මණයාට සම්බන්ධ සූත්‍රයක්. ඊළඟ ධාතු විභංග සූත්‍රය. ධාතු විභංග සූත්‍රය කියන්නේ මේක දේශනා කරන්නේ මේ පුක්කුසාති රජතුමාට භාග්‍යවතුන් වහන්සේ. ඊළඟට ආනෙන්ජ සප්පාය සූත්‍රය, සකලේ වේදනා සංයුත්තේ. සකලේ වේදනා සංයුත්තේ කියලා කියන්නේ වේදනා සංයුත්ත කියලා සංයුතනිකායේ කොටසක් තියෙනවා. අන්නේ වේදනා සංයුත්තේ ඒවං අනේකේසු සුත්තන්තේසු. ඒ විදිහට බොහෝ නොයෙකුත් සූත්‍රයන්හි පඨමං රූප කම්මට්ඨානං කතෙත්වා, ප්‍රථමව රූප කර්මස්ථානයේ කතා කොට දේශනා කොට පච්චා අරූප කම්මට්ඨානං වේදනා වශයෙන් නිවත්තිත්වා දස්සේති. පස්සේ වේදනා අරූප කර්මස්ථානයේ දේශනා කරනවා වේදනා වශයෙන්, නමුත් නිවත්තිත්වා දස්සේති. ඒ කියන්නේ මොකද්ද? රූප කර්මස්ථානයේ දෙසට හැරිලා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න ඕන. ඒක තමයි භාග්‍යවතුන් වහන්සේගේ දේශනා විලාසය. භාග්‍යවතුන් වහන්සේ කොතනකාරී කෙලින්ම අරූප කර්මස්ථානයේ දුන්නද අරමුණ හරි රූපයකට සම්බන්ධ කරලා දේශනා කරනවා රූප කර්මස්ථානය. එතකොට ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න ඕනේ. රූප කම්මට්ඨානං පනෙත්ත වේදනාය ආරම්මන මත්තකං යේව සංකිට්තං. දැන් මේ සක්කපඤ්ඤ සූත්‍රයේ රූප කර්මස්ථානය වේදනාය ආරම්මන මත්තකං යේව සංකිට්තං. මේ රූප කර්මස්ථානය සංක්ෂේප කොට තියෙනවා වේදනාවේ ආරම්මණය හා සසඳලා. ආරම්මණය ගැන කියලා.
ඒ සුඛ වේදනාවක ආරම්මණය ගැන කියලා දුක්ඛ වේදනාවක ආරම්මණය ගැන කියලා අදුක්ඛම සුඛ වේදනාවක මොකද්ද ආරම්මණය ගැන කියලා මේක ඉතින් දිග සූත්‍රයක් සක්කපඤ්ඤ සූත්‍රය කියන්නේ ඒකේ සමහර කොටස් වලට මම යනවා එතකොට ආරම්මණය රූපයක් හැබැයි හරි මේ වේදනාවට ආරම්මණය වූ දේ රූපයක් අන්න ඒ විදිහට රූප කර්මස්ථානයේ දේශනා කරලා තමයි සංක්ෂේපව හෝ දේශනා කරනවා කියන එක ඒකෙන් අදහස තස්මා පාලියං නාරුල්හං භවිස්සති. ඒ හින්දා මේ පාලියේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සූත්‍රයේ එහෙම නැත්නම් සක්කපඤ්ඤ සූත්‍රයේ මේ රූප කර්මස්ථානයේට මේ දේශනා කරේ නැහැ. නමුත් දේශනා කළේ කොහොමද අරමුණ රූපයක්. අන්න එතනින් තමයි රූප කර්මස්ථානය. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ පැහැදිලිවම දේශනා කරන්නේ නැහැ. ඒ නිසා. එහෙනම් පාලියට දේශනා පාලියට ඒක ආරෝපණය කළේ නැහැ. ඊට පස්සේ අපි පොඩ්ඩක් ඊළඟ එකත් බලමු මේ ටික ගොඩක් වැදගත් ටිකක් ඉතින් මේ කියන්නේ මේ සක්කපඤ්ඤ සූත්‍රයේ තියෙන මේ විස්තරය එතකොට බලන්න 360 ඒකත් අපි බලමුකෝ අරූප කම්මඨානේ යං තස්ස පාකටං වේදනා වශයෙන් අබිනිවේෂ මුඛං තමේව දස්සේතුං සෝමනස්සං පාහං දේවාන මින්දස්සාති ආදිමා ඒ කියන්නේ මොකද්ද මේ අරූප කර්මස්ථානයේ යම් ප්‍රකට වෙන දෙයක් වේදනා වශයෙන් අබිනිවේෂ මුඛං ඒ කියන්නේ භාවනා යෝගියාට මේ අරූප කර්මස්ථානය කරනකොට වේදනා වශයෙන් නම් මෙයා මේ යන්නේ වේදනා වශයෙන් ප්‍රකට වෙනවද යම් දෙයක් ඒක තමයි දැන් මේ නාම කර්මස්ථානයේට එහෙම නැත්නම් අරූප කර්මස්ථානයේට අබිනිවේෂ වෙන ප්‍රවේශ දොර අබිනිවේෂ මුඛං කියන්නේ ඒකයි ප්‍රවේශ දොර ඒකයි තමේව දස්සේතුන් අන්න ඒකම දක්වන්නට සෝමනස්සං පි අහං දේවාන මින්දාති ආදිමා ඒ නිසා භාග්‍යවතුන්ස් දේශනා කරන මේ සෝමනස්ස වේදනාවකුත් මම මේ කියනවා ඔබට සේවනය කරන්න කියලා අසේවනය කරන්නත් කියලා කියනවා සෝමනස්ස වේදනා සේවනය කරන්න කියලාත් කියනවා අසේවනය කරන්න කියලාත් කියනවා ඒ සේවනය කළ යුතු සෝමනස්ස වේදනා මොනවද අසේවනය කළ යුතු සෝමනස්ස වේදනා මොනවද කියලා ඉතින් ඒ පාළියේ විස්තර වෙනවා. පාළිය කියන්නේ ඒ දේශනාවේ සක්කපඤ්ඤ දේශනාවේ මොනවද මේ එපා කියන භාගතුන්සේ අසේවිතබ්බ එහෙම නැත්නම් ඔබ සේවනයේ නොකළ යුතු සෝමනස්ස වේදනා තමයි පංචකාම ගුණික වේදනා. එහෙම නැත්නම් පංච ඉන්ද්‍රියයන්ගෙන් අපි එහෙම නැත්නම් ෂඩ් ద్వාර වලින්ම ගන්න අරමුණු එක්ක අපිට ඒ ගන්න අරමුණු මේ අපි ඇලෙනවා නම් ගැටෙනවා නම් ඇලෙනවා නම් විශේෂයෙන්ම එහෙනම් ඒක නොසේවි තබ්බා කියලා කියනවා සේවනය කරන්න හොඳ නැති දෙයක්. එහෙම නැත්නම් ඒකට කියනවා ගේහසිත සෝමනස්ස වේදනා කියලා. ඉතින් අපි ඒවා මුලින්මුත් කතා කළා. ඊළඟට එහෙනම් මේ තවත් දේශනා කරනවා. හැබැයි නෙක්ඛම්මසිත සෝමනස්ස වේදනා තියෙනවා. නෙක්ඛම්මසිත සෝමනස්ස වේදනා. ඒ කියන්නේ අත්හැරීම ප්‍රගුණ කරන ලද සෝමනස්ස වේදනා. මම කියලා තියෙනවා මොනවද ඒ කියලා. එකක් තමයි පැවිද්ද. ඊළඟට විපස්සනා ප්‍රථම ධානය. ඊළඟට විපස්සනා නිර්වාණය සහ අනිකුත් සියලුම ධාන ලබා ගැනීම අට සමාපatti දක්වා ඊළඟට අනුසුති භාවනා. ඒ ඔක්කොම මොනවද? ඒ ඔක්කොම නෙක්ඛම්මය පුරුදු කරන ලද සුඛ වේදනා. එහෙනම් ඒවා සේවනය කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් දැන් අතනත් එහෙමයි මේ එතනදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නිරාමිස සහ සාමිස කියලා අපේ මහා සතිපට්ඨාන සූත්‍රයේ මෙතනදී දේශනා කරනවා සෝමනස්ස වේදනා සහ දෝමනස්ස වේදනා උපේක්ඛා වේදනා කියලා. ඒ මේ සේවනය කරන්න සුදුසු සහ නුසුදුසු වේදනා. ඊළඟ තත්ත දුවිදේනාති ද්විදේන මේ කියන්නේ මේ දෙආකාරයට මේ සෝමනස්ස වේදනාව විස්තර කරනවා ඒ සක්කපඤ්ඤ සූත්‍රයේ එකක් තමයි මේ සේවනයේ කළ යුතු සහ නොකළ යුතු කියලා අර විස්තර කළ පරිදි ද්විහි කොට්ටාසේති අතෝ ඒක තමයි දෙආකාර කොට්ටාස කියන එකයි
එතකොට ඒව රූපං සේවිත සෝමනස්සං න සේවිතබ්බං. මොනවද මේ සෝමනස්ස වේදනා සේවනයේ නොකළ යුතු? ඒව රූපං ගේහසිත සෝමනස්සං න සේවිතබ්බං. මෙන්න මේ ආකාර ගේහසිත සෝමනස්ස මේ පහලින් විස්තර වෙන ගේහසිත සෝමනස්ස වේදනා එපා කියලා තිනවා භාගතුන් වහන්සේ මේ සේවනය කරන්නට. මොන ආකාරද? ගේහසිත සෝමනස්සං නාම ඔන්න ගේහසිත සෝමනස්සයක් කියලා කියන්නේ මොකද්ද? තත්ත කතමාති ච ගේහසිතානි සෝමනස්සානි. ඒ ප්‍රශ්නයක් මේක ඉතින් මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ මේ මජ්ක්‍ධිම නිකායේ මේක සලායතන විභංග සූත්‍රය. මේ සලායතන විභංග සූත්‍රයේ කොටසක් අරගෙන කියනවා මේ විදිහට ගේහසිත සෝමනස්සං නාම. මොකද්ද මේ ගේහසිත සෝමනස්ස කියලා කියන්නේ? බුදුරජාණන්සේ ප්‍රශ්නයක් අහනවා. පිළිතුරු දෙන්න බලාගෙන ප්‍රශ්නයක් අහනවා. ඒවට කියනවා කත්තු කම්මතා පුච්චා කියලා. තත්ත කතමානි ච ගේහසිතානි සෝමනස්සානි. මේ මහණෙනි මේ මොකද්ද මේ අය ආකාර ගේහසිත සෝමනස්ස? ඒව තමයි මේව. චක්කු විඤ්ඤාණං රූපාණං ඉත්තානං කන්තානං මනාපානං මනෝරමාණං ලෝකාමිස පටි සංයුත්තානං පටිලාභං වා පටිලාභතෝ සමනුපස්සතෝ පුබ්බේවා පටිලද්ද පුබ්බං අතීතං නිරුද්ධං විපරිණතං සමනුපස්සරතෝ uppajjati සෝමනස්සං යං ඒව රූපං සෝමනස්සං ඉදං උච්චති ගේහසිතං සෝමනස්සන්ති එවං චසු දහරේසු උත්ත කාමගුණ නිස්සිතං සෝමනස්සං. මොනවද කියලා එතන විස්තරය තමයි භාග්‍යවතුන් කියනවා මේ හය ආකාර වූ ගේහසිත සෝමනස්ස එපා, මේ ඒවට එක්ක ඇලින්න එපා කියලා. ඒවා මොනවද? උදාහරණ විදිහට ඔන්න දැන් එක ద్వාරයක් ගැන භාග්‍යවතුන් කියනවා, දේශනා කරනවා. චක්කු ద్వාරය. එතකොට චක්කු ద్వාරේ චක්කු විඥාණයට චක්කු විඥාණයෙන් දැකිය හැකි රූපයක්. චක්කු විඤ්ඤාණං රූපං චක්කු විඥාණයට මේ වැදෙන විදියට එහෙම තමයි ආපාදගත වෙන රූපයක්. ඒ රූපේ ඉත්ත කන්ත මනාප මනෝරම. මේ රූපේ ඉෂ්ටයි කාන්තයි මනාපයි මනෝරමයි. ලෝකාමිස පටිසංයුත්තං පටිසංයුත්තානං පටිලබං වා පටිලබතෝ සමනුපස්සතෝ. මේ ලෝකාමිස කියලා කියන්නේ මේ විදිහට ඔබගේ ගෙවල් දොරවල් ඒ වගේ දේවල්, යාන වාහන රන් බලන්න ඒ වගේ දේවල් කියන ලෝකාමිස පටිසංයුත්ත. ඉතින් ලෝකාමිස කෑම වර්ග ඒවට කියන ලෝකාමිස පටිසංයුත්ත. ඒ දෙයක් පටිලබංවා එහෙම නැත්නම් එහෙම දෙයක් ලැබගෙන ඒ වගේ මොකාකාරී සැප සම්පත්තියක් ලැබගෙන හැබැයි ඒක චක්කු විඥාණයට ඉෂ්ට වූ කාන්ත වූ මනෝරම වූ අන්න එවැනි අරමුණක් ලැබ හෝ පටිලාභතෝ සමනුපස්සතෝ. එහෙම නැත්නම් මේ එහෙම ලැබුණු දෙයක් නැවත මේ බලලා නැවත අනුස්මරණය කරලා සමනුපස්සතෝ නැවත අනුස්මරණය කරන පෙර ලැබූ දෙයක් දැන් ලැබූ දෙයක්. එහෙම නැත්නම් පුබ්බේවා පටිලද්ද පුබ්බං. එහෙම නැත්නම් පෙර ලැබූ දෙයක් අතීතං නිරුද්ධං විපරිණතං. දැන් ඒක අතීතයට ගිය දෙයක් නිරුද්ධයි. දැන් ඒ දේ නෑනේ. විපරිණතං වෙනස් වෙච්ච දෙයක් දැන් සමනුපස්සරතෝ uppajjati සෝමනස්සං. ඒකත් මෙනෙහි කරන්නාට ඒ විදිහට එවැනි දේ පෙර මට මෙන්න මේ වගේ සැප සම්පත් තිබ්බා කියලා මෙනෙහි කරන්නාට. ඒ කියන්නේ එතන ඒක මම මේ වගේ කෑම කෑවා පෙර භවයේ, මේ වගේ පෙර භවයේ නෙමෙයි පෙරදී මේ ජීවිතේම පෙරදී මම මෙන්න මේ වගේ කෑම තමයි කෑවේ, දැන් මේ වගේ කෑම තමයි කන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ දැන් පෝෂක ගුණයෙන් අඩු මේ කනවා, දැන් ඉස්සර මම මෙහෙම පෝෂක ගුණයේ දේවල් කෑවා, ආහාරයට ගත්තා. එහෙම නැත්නම් මං මේ වගේ වාහන පාවිච්චි කළා, දැන් මං මොකක්වත් පාවිච්චි කරන්නේ නැහැ, මට දැන් නැහැ. අන්න ඒ වගේ නැතිකම නිසා දැන් නැහැ, පෙර තිබ්බා. නමුත් ඒ පෙර තිබ්බ දේ අනුස්මරණය කරමින් ගෙවල් දොරවල් හෝ යාන වාහන හෝ මොනවා හරි රන් බහඬ ආදී දේවල් සල්ලි මිල මුදල් හෝ එහෙම මට තිබ්බා කියලා සතුටු සිත ඇති කර ගන්නවා. ඒවත් එතකොට මනෝද්වාරයෙන් මොකද වෙන්නේ? නැවත මෙනෙහි කරගන්න එකක්. සතුටු සිත ඇති කරගෙන මේ පෙර
ඒක දැන් ඒකට සතුටු සිත ඇති කරන නිසා සෝමනස්ස වේදනා උපදිනවා. ඒක ඉතින් ගේහසිතයි. ගේහසිතයි කියලා කියන්නේ පංච කාමගුණික නිස්සිත දෙයක්. එහෙනම් භාගතුන් වහන්සේ කියනවා යම් ඒව රූපං සෝමනස්සං ඉදං උච්චති ගේහසිතං සෝමනස්සං. අන්න ඒ ආකාර සෝමනස්සයක් ලැබනවද ඔබ? ඒක ගේහසිත සෝමනස්ස. ඒවා එපා කියලා කියනවා භාගතුන් වහන්සේ සේවනය කරන්නට. එවං චසු ద్వාරේසු වුත්ත කාම ගුණ නිස්සිතං සෝමනස්සං. එහෙනම් මොකද්ද මේ ගේහසිත සෝමනස්සය කියලා කියන්නේ? හය ආකාර සෝමනස්ස වලින් එකක් ඔන්න විස්තර කළා. එක ద్వාරයක. ඉතින් අනිත් ద్వාරයේ වලත් එහෙම තමයි මෙන්න මේ ආකාර සෝමනස්සයක්. අපි ඇහින් රූපයක් හෝ දැකලා ඒක ගොඩක් ඉෂ්ට ආරම්මණයක්. ඒ නිසා මොකද වෙන්නේ අපිට සෝමනස්සයක් උපදිනවා. එහෙනම් ඒ චිත්ත වීතිය එතකොට පංචද්වාර චිත්ත වීතියක්. එහෙනම් ඒකේ මනෝද්වාර පස්වෙනි මනෝද්වාර චිත්ත වීතියෙන් තමයි අරමුණ හරියට අඳුනගන්නේ. එතකන් අඳුනගන්න බෑ කියලා මතක තියාගන්න. හොඳයි. එතකොට ඊළඟට භාග්‍යවතුන්ස් දේශනා කරනවා ඒව රූපං සෝමනස්සං සේවිතබ්බන්ති. සේවනයේ කළ යුතුත් සෝමනස්ස වේදනා තියෙනවා. ඒව මොනවද? ඒව රූපං නෙක්ඛම්මසිතං සෝමනස්සං සේවිතබ්බං. අන්න මේ ආකාර නෙක්ඛම්මසිත අතරිම පුරුදු කරන ලද මේ සෝමනස්සයක් නම් සෝමනස්ස වේදනාවක් නම් ඔබ සේවනය කරන්න ඕනි. නෙක්ඛම්මසිතං සෝමනස්සං නාම මොනවද මේ නෙක්ඛම්මසිත? එහෙනම් අතරිම පුරුදු කරන ලද සෝමනස්ස වේදනා කියලා කියන්නේ ඒකත් අර සලයතන විභංග සූත්‍රයට අනුව තමයි දේශනා කරන්නේ. තත්ත කතමානි ච නෙක්ඛම්මසිතානි සෝමනස්සානි. මෙහිලා කියලා කියන්නේ මේ සෝමනස්ස සේවනය කරන්නට අවශ්‍ය මේ සෝමනස්ස වේදනාව කියන තැන මොනවද මේ සෝමනස්ස වේදනා? ගේහසිත සෝමනස්ස වේදනා, නෙක්ඛම්මසිත සෝමනස්ස වේදනා. රූපානන්ත්වේව අනිච්චතං විදිත්වා විපරිණාම විරාග නිරෝධං පුබ්බේ චේව රූපා ඒතරහිච පුබ්බේතේ රූපා අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මාති ඒව මේතං යථා භූතං සම්මා පඤ්ඤාය පස්සතෝ උපජ්ජති සෝමනස්සං. දැන් මෙන්න මේ විදිය. මෙන්න මෙවැනි ආකාරයක රූපයක් දැකලා, ඒ කියන්නේ ඇහෙන් රූපයක් දැකලා ඒක අනිච්චතං විදිත්වා. කොහොමද ඇහෙන් රූපයක් දැකලා අනිච්ච භාවය දකින්නේ? නිකං දකින්නවා කියන එක නෙමෙයි ඔය. එහෙනම් කොහොමද කරන්න ඕනේ ඔබ? එහෙනම් රූප කර්මස්ථානය කරලා තියෙන්න ඕන, නාම කර්මස්ථානය කරලා තියෙන්න ඕන, ඊළඟට පච්චේ පරිග්‍රහ ඥානය කරලා තියෙන්න ඕන. මෙන්න මේ විදිහට විපස්සනාවට අරමුණු ටික ඔබ සොයන අධීරේ ඉන්න ඕන. එහෙනම් මොකද කරන්නේ? ධ්‍යාන තියෙන කෙනෙක් නම් හතරෙන් ධ්‍යානයට සමවැදලා, ඉතින් බොහෝ වෙලාවට භාග්‍යවතුන්ගේ දේශනානෝ හතරෙන් ධ්‍යානයට සමවැදලා මේ චක්කු ద్వාරය අරමුණු කරන්න ඕනේ. එතකොට චක්කු දසක කලාප, කාය දසක කලාප ආදී අර කලාප වර්ග 7 ලැබෙනවා. ඉතින් සුද්ධ විපස්සකයා නම් මොකද කරන්නේ? මේ සුද්ධ විපස්සකයා නම් චතුධාතු භාවනාව මුලින්ම වඩලා ඊට පස්සේ මේ චතුධාතු භාවනාවෙන් රූප කර්මස්ථානය කරලා, නාම කර්මස්ථානය කරලා, ඊට පස්සේ පච්චේ පරිග්‍රහ ඥානය කළා, ඔන්න ලක්කන් රස පච්චපටාන පදටන් කරලා මොකද වෙන්නේ? විපස්සනාවට අවතීර්ණ වෙනවා. එතකොට දැන් මේ අපි තුමු දැන් මෙහෙම කෙනෙක් නම් ලක්කනාදී චතුක්කයත් කරලා විපස්සනාවට අවතීර්ණ වෙනවා. එහෙනම් එයා චක්කුද්වාරය අරමුණු කළාම ඒ රූප කලාප දැකලා මොකද කරන්නේ? චිත්ත වීතියක් හදා ගන්නවා. චිත්ත වීතියක් හදාගන්නට පස්සේ මොකද? චිත්ත වීතියක් හදා ගන්නවා කියලා කියන්නේ මම කලින් කියලා තියෙනවා කොහොමද චිත්ත වීතිය හදාගන්නේ කියලා. දැන් චක්කුද්වාරය අරමුණු කළාම රූප කලාප වර්ග 7ක් එනවා. ඒ වගේ රූප ඔක්කොම 63ක් තියෙනවා ඒ නිසා. ඉතින් ඒ අහල පහල අපි දැන් හිතනවා මේක තමයි චක්කු ප්‍රසාද රූපේ කියලා. ඒවා පේනවනේ ප්‍රසාදමත් රූප ගොඩක් තියෙනවා. ඒවා කාය දස කලාපත් වෙන්න පුළුවන්, චක්කු දස කලාප වෙන්නත් පුළුවන්. එහෙනම් දැන් චක්කු දස කලාපම කියලා අඳුරගන්නේ කොහොමද? එහෙනම් අපි කරන්න ඕන මේ අහල පහල අපි දැන් බලාපොරොත්තු වෙන තැන උපදින රූප අපි තුකෝ චක්කු දසක කලාප කියලා. එහෙනම් කොතනක හරි අහල පහල තියෙන රූපවල වර්ණය අරමුණු කරනවා. එතකොට මේ වර්ණ රූපයයි කියලා ගියොත් එහෙනම් මොකද වෙන්නේ? පංචද්වාර චිත්ත වීතියකට යනවා, මනෝද්වාර චිත්ත වීතියට යනවා. එතකොට ඒ මනෝද්වාර චිත්ත වීතියෙන් පස්වෙනි මනෝද්වාර චිත්ත වීතිය මේ දක්වා ඔබ මොකද කරන්න ඕන? විපස්සනා කරන්න ඕන. එතකොට එහෙනම් චක්කු විඥානයේ ඉඳලා නැත්නම් පංචද්වාර වජ්ජනේ ඉඳලා චක්කු විඥානයේ සම්පටිච්ඡන සම්තිර්ණ වොත්තපන ජවනහත තදරමණ දෙක කියලා මේක එක දිගට මේ විපස්සනා කළොත් මොකද වෙන්නේ? අනිච්චතං විදිත්වා රූපං ත්වේව අනිච්චතං විදිත්වා. එහෙනම් දැන්
මේ රූප වේගින් ඇති වෙනවා වේගින් නැති වෙනවා කියලා මේ චක්කු ద్వාරයේ තියෙන චක්කු ద్వාරයේ චක්කු විඥානයේ පහළ වෙලා තියෙන චක්කු ප්‍රසාද රූපය වේගින් ඇති වෙනවා වේගින් නැති වෙනවා දකිනවා ප්‍රසාද රූපය එක්ක තියෙන අනිකුත් රූප වර්ග 9මත් වේගින් ඇති වෙනවා වේගින් නැති වෙනවා කියලා දකිනවා ඒක තමයි අනිච්චතාවය එහෙනම් අනිච්ඡං විදිත්වා අනිච්චතාවය විඳ ඒ කියන්නේ ඥාණයෙන් දැක විපරිණාම විරාග නිරෝධං ඒව දැන් වෙනස් වුණා විරාග නිරෝධ ඒ කියන්නේ අපි ඒකට ඒක ඇලීමක් සිද්ධ වුන් නැති නිරෝධයක් වුණ පුබ්බේ චේව රූපා ඒතරහිච පෙරමෙන්ම දැන්ද මේ රූප සබ් කොච්චර වේද මේ පුබ්බේ චේව රූපා ඒතරහිච පෙරත් දැනුත් රූප කොයිතරම් වේද සබ්බේතේ රූපා අනිච්චා ඒ සියලු රූප අනිත්‍යයි දුක්ඛයි විපරිණාම ධම්මාති වෙනස් වන ස්වභාවය ඇත්තේයි ඒව මේතං යථා භූතං සම්මා පඤ්ඤාය පස්සතෝ උපජ්ජති සෝමනසං මෙන්න මේ ආකාරයට මනා ප්‍රඥාවෙන් දැකගෙන යථා භූත ස්වභාවය මේ ධර්මතාවල යථා භූත ස්වභාවයේ ප්‍රඥාවෙන් දැක්කනම් මනසේ තියෙන මේ හදවත ඇතුලේ තියෙන මනසේ තියෙන එහෙනම් ඒවට කියනවා මොනවද යම් ඒව රූපං ඒතර සෝමනසයක් ඉපදිනවද චිත්ත වීතියක යම් ඒව රූපං සෝමනසං මේ ආකාර සෝමනසයක් වේද ඉදං උච්චති නෙක්ඛම්ම සිතං සෝමනසං ඒක තමයි කියන්නේ නෙක්ඛම්ම සිත සෝමනස්ස කියලා එවං චසු ద్వාරේසු ඉත්තාරම්මනේ ආපාතගතේ අනිච්ඡාදී වශයෙන් විපස්සනාම් පට්ඨපෙත්වා උස්සුක්ඛාපේතුං සක්කොන්තස්ස උස්සුක්ඛිතාමේ විපස්සනාති සෝමනස්ස ජාතස්ස uppannං සෝමනස්සං එහෙනම් දැන් මොකද වෙන්නේ මුළු ద్వාර හයේම මේ විදිහ ඉෂ්ඨාරම්මණයක් ආපාතගත වෙනකොට මේ අනිච්ච විදියට විපස්සනා කරනවා දුක්ඛ විදියට විපස්සනා කරනවා අනාත්ත විදියට විපස්සනා කරනවා එහෙම විපස්සනා කරනකොට උස්සුක්ඛාපේතුං අසක්කොන්තස්ස එහෙම උත්සාහ කරන්නාට පුළුවන් වුණොත් උස්සුක්ඛාපේතුං සක්කොන්තස්ස එහෙම උත්සාහ කරන්නට මේ උත්සාහ කරන්නාට උස්සුක්ඛිතා මේ විපස්සනාති සෝමනස්ස ජාතස්ස uppannං සෝමනස්සං මගේ විපස්සනාව නැගී සිටියේය ඒ කියන්නේ නිර්වාණය දෙසට නැගී සිටියේ සෝමනස්ස ජාතස්ස සෝමනස්සටපත් වෙන්නාට uppajjati uppannං සෝමනස්සං ඉපදෙන්නා වූ සෝමනස්ස වේදනා තමයි ඒ විදිහට කියන්නේ. සේවිතබ්බන්ති ඉදං නෙක්ඛම් වශයෙන් මොකද්ද මේ සේවිතබ්බන් කියන එකේ තේරුම? සේවනය කළ යුතු කියන්නේ කොහොමද? නෙක්ඛම් වශයෙන්, විපස්සනා වශයෙන්, අනුස්සති වශයෙන්, ප්‍රථම ධානාදී වශයෙන් uppන්න ජනක සෝමනස්සං සේවිතබ්බං නාම. මෙන්න මේ වගේ ඒ කියන්නේ මම ඉස්සරත් කියවනේ මේකට දේශනා මේකට ගාථාවකුත් තියෙනවා මේ විදිහට නෙක්ඛම්මේ මොකද්ද නෙක්ඛම්ම කියලා කියන්නේ පබ්බජ්ජා පඨමඥානං නිබ්බානංච විපස්සනා සබ්බේපි කුසල ධම්මා නෙක්ඛම්මෝති පෞච්චරේ කියලා දේශනා වෙනවා. ඒ කියන්නේ පැවිදි වීම ප්‍රථම ධානය විපස්සනා ඊළඟට විපස්සනා සහ නිර්වාණය ඊළඟට තමයි සබ්බේපි කුසල ධම්මා අර අනිත්‍යව තමයි අනුස්සති භාවනා ඔක්කොමත් කුසල ධම්ම. ඊළඟට අනිකුත් ධ්‍යාන වර්ග. ඒ ඔක්කොම තමයි එතකොට නෙක්ඛම්ම සිත කියලා කියන්නේ. එහෙනම් මතක තියාගන්න ඕනේ නෙක්ඛම්ම සිත කියන දේවල් තමයි අපි සේවනය කරන්න ඕන. හොඳයි එහෙනම් අදට අපි නවත්තමු මෙතනින් මේ කාරණේ. ඊට පස්සේ ඊළඟ දවසේ අපි ආපහු සක්කපඤ්ඤ සූත්‍රයට නෙමෙයි මේ ඊට පස්සේ අපි ආපහු යනවා අට කතාවට. සමහර විට අපිට තව අටුවාවන් වලට ගිහලා මොකද්ද මේ වේදනා කියන්නේ මොකද්ද මේ වේදනානුපස්සනා කියන එක නියම වශයෙන් අවබෝධ කරගෙන තමයි ඔබ ඒක පුහුණු වෙන්න ඕන. හොඳයි එහෙනම් අදත් මේ දේශනේ ගෙනෙන්නට
අපිට උදව් කළා ඇමරිකාවේ පංකජ් මහත්මයා සහ ශීතා වෛද්‍යවරිය ඊළඟට අපිට මේ විදිහට ත්‍රිපිටකය දර්ශනය කරමින් අපිට උදව් කළා මේ දේශනය කරන්නට ගිරිවිලේ මිනිෂ මහත්මයා. ඊළඟට අපි අර ගත්ත සටහන් පසින්දු මහත්මයා දඹදෙණිය පසින්දු මහත්මයා තමයි අපට සාකච්ඡා කරන්නේ. ඉතින් මේ සිල් දෙනාට ඔබත් ඉතින් මේ විදිහට ධර්ම දේශනාවක් අහලා කුසල රැස් කර ගන්නවා. මම ධර්ම දේශනාවක් බෙදා හරිලා කුසල රැස් කර ගන්නවා දේශනා කරලා. ඉතින් අපි ඔක්කොම කුසල රැස් කරගත්තා. මේ කුසල අපි දේශනේ සියලු දෙවියන්ටත් අනිකුත් සත්වයන්ටත් දේශනේ අනුමෝදන් කරගන්නවා. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤං නිබ්බානස්ස පච්චයෝ හෝතු මම පුඤ්ඤං භාගං සබ්බේ සත්තානං භාජේමි තේ සබ්බේ මේ සමං පුඤ්ඤං භාගං ලබන්තු බුද්ධ ශාසනං චිරං තිඨතු බුද්ධ ශාසනං චිරං තිඨතු බුද්ධ ශාසනං චිරං තිඨතු සාදු සාදු සාදු